අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැරිසන් නැමැතිතුමාලා 2015 මේ අමාත්‍යාංශ අරගෙන ඊළඟ හොරකම් කරා. ඒ වගේම අපේ රටේ 2014 වර්ෂයේ කිරිගවයින් ආනයනය කිරීමට අදාළවත් මේ ආයතන දෙක ඇතුලේ සිදු වෙලා තිබෙන වංචාවන් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ කතා කරපු එකට අදාළව වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා යෝජනාවක් ලෙස ගෙනල්ලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අවධානයට ගන්න ඕනේ කාරණාවක් විදිහට මේක යෝජනාවක් විදිහට ගේනකොට අදත් අපට තේරෙන්නේ දැන් මේ විපක්ෂයේ වැරදි පාරක යන්න හදනවා. දැන් මීට පෙර කතා කරපු മന്ത്രിතුමා ඉදිරිපත් කරේ දැන් මේ ඉරාන යුද්ධය ගැන ඒක අපට බලපෑමක් තියෙන ඔව් වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන කතා කරන්න ඊයේ වෙලාවක් වෙන් කෙරුවා. ඒ වෙන් කරපු වෙලාවේදීත් යෝජනා කරපු മന്ത്രിවරයා මේකෙන් පැනලා ගිහින් ඉද්දි දැන් තවත් ඒක ගැන මතු කරන්න උත්සාහ කරනවා. ඒක නිසා මම විපක්ෂයේ ගරු മന്ത്രിවරුන්ගෙන් ඉල්ලනවා මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට අදාළව අද මේ සාකච්ඡාව සංවාද විවාදයේ ගෙනියමු කියලා වෙලා. විශේෂයෙන්ම ගත්තොත් අපි අපේ රටේ දන්නවා මා කතා කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපේ රටේ මේ කිරිගවයින් ආනයනය සම්බන්ධයෙන් වෙච්ච වංචාව සම්බන්ධයෙන්. ඒකෙදී ඉතිහාසයේ ඉඳලා ගත්තොත් අපි දන්නවා අපේ රට කිරිවලින් ස්වයං පෝෂිත රටක්. ඒ කිරිවලින් ස්වයං පෝෂිත රට 1977න් පස්සේ විවෘතාර්ථකයෙන් පස්සේ ක්‍රමානුකූලව බිඳ වැටෙන්න පටන් ගත්තා. දෛනිකව අපේ රටේ අවශ්‍යතාවයේ සාමාන්‍ය දෛනික වගේ වාර්ෂිකව කිරි ලීටර් මිලියන 801ක අවශ්‍යතාවයක් වාර්ෂිකව තියෙනවා. හැබැයි අපි නිෂ්පාදනය කරන්නේ වාර්ෂිකව කිරි ලීටර් මිලියන 380ක්. අපි කිරි ලීටර් මිලියන 494ක් පිට රටින් ගේනවා. නියෝජ්‍ය කතානායකතුමනි අපි අපේ රටේ රුපියල් බිලියන 70කට වඩා විශාල මුදලක් වාර්ෂිකව අපි වියදම් කරනවා අපේ රටට කිරි ආනයනය කරන්න. එසා දැන් 2014 දී මේ කිරිහරක් ආනයනය කරන ව්‍යාපෘතිය යෝජනා කරන්නේ අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න. පළවෙනි වතාවේදී අපේ රටේ කිරිහරක් 2000ක් ආනයනය කරා. දෙවෙනි වතාවේදී 2500ක් ආනයනය කරා. පළවෙනි අදියර දෙවෙනි අදියර යටතේ තුන්වෙනි අදියරේ පළවෙනි අදියර යටතේ කිරිහරක් 20000ක් ආනයනය කරන තීරණයක් ගන්නවා. ඒ කිරිහරක් 20000ක් ආනයනය කරන්න ගන්න තීරණයේදී 2017 අවුරුද්දේ කිරිහරක් 2500කුත් ඒ වගේම 2018 වර්ෂයේ කිරිහරක් 2500කුත් 2019 වර්ෂයේ කිරිහරක් 7500කුත් 2020 වර්ෂයේ කිරිහරක් 5000කුත් අපේ රට ආනයනය කරන්න තීරණය ගන්නවා. හැබැයි මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ කිරිහරක් 20000 ආනයනය කරන්න තීරණය කරන්නෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව. ඊට පෙර කිරිහරක් ආනයනය කරන්න ටෙන්ඩර් කැඳවලා තියෙනවා කියලා වෙර වෙලා ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේම ඒ මූල්‍යමය වටිනාකම් සහිතව මේ අලුතෙන් මේ යෝජනාව ගෙනල්ලා ඉවරලා කිරිහරක් 20000ක් ආනයනය කරන්න තීරණය ගන්නේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක ඇතුළේම තමයි මේක ඇතුළේ ඒ සිදු කරන්න යන වංචාවන් තියෙනවා කියලා පේන්න තියෙන්නේ. නිසා විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ කිරිහරක් ආනයනය කරන්න රුපියල් කෝටි 174කට වඩා මුදලක් වෙලාඩ් රූරල් කියන සමාගමට ඕස්ට්‍රේලියාවේ සමාගමකට අත්තිකාරම් ගෙවනවා. අත්තිකාරම් ගෙවලා ඉවර වෙලා තාමත් ඒ කිරිහරක් ගේන්න බැරුව තියෙනවා. අත්තිකාරම් ගෙවපු මුදල් වලට මොකද උනේ කියලා තාම කතා බහක් නැහැ. විශාල පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. නිසා අපේ රටේ හැමදාමත් සිද්ධ වුණේ විවිධ මාතෘකා දාලා විවිධ සංදර්ශන දාලා ඉවර වෙලා මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරපු එක. නිසා අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කරන යෝජනා ඕන තරම් තියෙනවා. මේ කිරිහරක් 20000 ගේන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හරිනවා වගේම ඒ මොහොතේ 2014 15 16 17 මේ කාල වකවානුවේ විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා අපේ රටට ආනයනය කරපු කිරිහරක් විශාල වශයෙන් මියදෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම රෝග දෙකක් නියෝජ්‍ය කතානායකවනි ඒ හරක්ට වැළඳුණා බෝවයින් වෛරල් ඩයරියා කියන රෝගයයි
පැසියෝලා හිපොටිකා කියන රෝග දෙක වැළඳුණා. ඊට පෙරගෙන ආපු ඕස්ට්‍රේලියාවෙන් ගෙන ආපු හරක් ටික මිය දෙන්න ගත්තා. අපි දන්නවා අපේ රටේ මේ මීට පෙර ගෙන්නපු ආනයන කරපු හරක් ගේන්න කොහොමද ව්‍යාපෘති හැදුවේ? අර මොනරාගල දිස්ත්‍රික්කයේ විජිත් මුනි සොයිසලා ඉවරලා සොයිසලා ගෙන්නලා ඇහුවොත් ඒ ගෙන ආපු හරක් ගෞද කද්ද කියලා වෙලා විජිත් මුනි සොයිසලා උත්තර දෙයි. මාතලේ දිස්ත්‍රික්කයේ ලක්ෂ්මන් වසන්තලා උත්තර දෙයි මේ හරක් කවුද ගත්තේ කියලා වෙලා. නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි ලක්ෂ 4.5කට මේ හරකෙක්ගේ මිල තීරණය කරනකොට ලක්ෂ 2.5ක් ආණ්ඩුවෙන් සහනාධාරයක් ගෙව්වා. හැබැයි ඒ සහනාධාරය ගොවි ජනතාවට දෙනවා වෙනුවට ඒ කාලේ විජිත් මුනි සොයිසලා ගත්තේ ලක්ෂ්මන් වසන්තලා ගත්තේ එහෙම ව්‍යාපෘති හැදුවේ. හැබැයි එහෙම අරගෙනත් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න බැරි වුණා. කෝටි 174කට වඩා මුදලක් රටට නැති කරලා තියෙනවා. කිරි කර්මාන්ත නැති කරලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය බිඳ වැටෙන්න බලපාපු කාරණා මේවා. හැබැයි ඒව ගැන සාකච්ඡාව සංවාදයේ ගන්නකොට ඒක ගැන යහපත් විදියට දකින්නේ නැහැ. එනිසා අපි විපක්ෂයේ മന്ത്രിවරුන්ගෙන් ඉල්ලන්නේ අපි වැරද්ද ලෙස දකිමු. යහපත් දේ යහපත් ලෙස දකිමු. එනිසා අද අපි දන්නවා මේ කෝප් කමිටුවේ ක්‍රියාවලිය ගැන විශේෂ සාකච්ඡා තියෙනවා. දැන් මේ කෝප් කමිටුවේ ඒ සාකච්ඡා කරන ක්‍රියාවලිය ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දැන් මේ වෙනකොට ඒක ගැන සාකච්ඡාවක් තියෙනවා. මේක මේ ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන් මීළඟට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක සම්බන්ධයෙන්. නමුත් කෝපා කමිටුවේ සාකච්ඡා කරන කාරණා ඒ සිදුවෙච්ච සිදුවීම් ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් යෝජනාවක් ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා. ඒක මේ ඉදිරිපත් කරන්න. එනිසා අපි ඒක ගැන හොඳ විවාදයක් කරමු. මේ වෙච්ච සිදුවීම් ගැන හොඳ විවාදයක් කරමු. එනිසා අද අපේ රටේ මේ වෙනකොට කිරි කර්මාන්තයට කනකොක අහන්නලා තියෙන්නේ මෙන්න මේ පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ කැබිනට් යෝජනාව ගේන්නේ කැබිනට් මණ්ඩලයට. ඒ වගේම මේක අධීක්ෂණය කරන්නේ බැසිල් රාජපක්ෂ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ අමාත්‍යවරයා. එනිසා අපි දන්නවා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුලේ ඒ කාලේ ඒ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති කොහොමද ක්‍රියාත්මක කිරුවේ කියලා. එනිසා ඒක හැම ව්‍යාපෘතියක් ඇතුලෙම තමන්ට කොහොමද ගාන එන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි හැම ව්‍යාපෘතියක් ඇතුලේම සැලසුම් හදලා තිබ්බේ. එනිසා මේ ව්‍යාපෘතිය ඇතුලේ එහෙම තියෙන්නේ. එනිසා අපි දන්නවා මේ කර්මාන්තයේදී සමහර ගොවීන් හිටියා. ගොවීන් ඇන්දුවා නියෝජ්‍ය කතානායකතුමනි. අපි දන්නවා ගලේවෙල ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නුවරඑළියේ ඒ ගොවි ජනතාව විශාල බලාපොරොත්තු දුන්නා. තමන්ගේ ගොවිපලේ කිරි ලීටර 20 25 ගත්තු ඒ කිරි දෙන්නු විකුණලා ඉවර වෙලා තමන් ගාව හිටපු කිරි දෙන්නු විකුණලා ඉවර වෙලා තමා කිරි ලීටර 50 100 ගන්න පුළුවන් කියලා වෙලා අන්දපු මේ කිරි ගවයින් මිල දීලා ගන්න තමන් බැංකුවලින් ණය අරගෙන මේ වැඩේට මැදිහත් උනේ. අවාසනාවක මහත නියෝජ්‍ය කතානායකතුමනි තමන් ගාව හිටපු ඒ හොඳ කිරිහරකුත් නැති වුණා. ආනයනය කරලා වෙලා තමන්ට එවකට හිටපු ඒ ආණ්ඩුවේ ඇමතිවරු දුන්නු කිරිහරක් ටිකත් මැරිලා ගියා. Honorable Susantha Navaratne, you have 2 more minutes. ස්තුතියි. ණය ගෙවා ගන්න බැරි වුණා. ගෙවල් සින්න වුණා. මහා අඳෝනාවක් මේක පිටිපස්සේ තියෙනවා. ඒ අඳෝනාවට වග කියන්න ඕනේ. අද බොහෝ දෙනා අද එළියේ ඉන්නවා. හැබැයි ඒව ගැන කතා කරනකොට විපක්ෂයේ മന്ത്രിවරුන්ට රිදෙනවා. අද නීතිය ක්‍රියාත්මක කරනකොට අද රිදිලා තියෙනවා. අද බලන් ඉන්න බැරි තන්ට පත් වෙලා තිබෙනවා. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා කෝප් කමිටුවේ ගරු සභාපතිතුමන්ට. නිසා කෝප් කමිටුවේ පහුගිය කාලේ අපේ හඳුන්වන්නේ ඇමතිතුමා කෝප් කමිටුවේ සභාපති විදියට හිටියා. එතුමා ඒ කාලේ නිවැරදිව කටයුත්ත කරගෙන ගියා. ඒ නිසා අද නිශාන්ත മന്ത്രിතුමා ඇතුළු ඒ කණ්ඩායම මේ කටයුත්ත නිවැරදිව කරගෙන යනවා. ඒ නිසා නිවැරදිව කරගෙන ගිහින් ඒවා නීතිමය ක්‍රියාමාර්ග ඇතුළට එනකොට තවත් බොහෝ දෙනාට මේ වගේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට තව කවුරු ඇතුළට යයිද කියලා හිතා ගන්න බැරි තරමටම බය වෙලා තිබෙනවා.